අද මට එක උපාසකවම කෙනෙක් මම දැක්ක අපි ඉන්න WhatsApp group එකක දාලා තියෙනවා මෛත්‍රී භාවනාව පිළිබඳ එකක්. මෛත්‍රී භාවනාවේ අමුතුම එකක් දාලා මං කිව්වා මෛත්‍රී භාවනාවේ අපේ අම්මලා මෛත්‍රී භාවනාව කරනෝනේ මම මේකට අදාළ නැති වුණා ටිකක් මේකට ධර්මයට අදාළ නිසා. මෛත්‍රී භාවනාවේ කර්මස්ථානයේ වාක්‍ය ටික කියන බලා. කියන්නේ මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, දුකින් මිදෙම්මා, නිවන් ලබම්මා. මාගේ ඕම් බලපල්ලා බුදුරජාණන් වහන්සේ මෙත්ත සූත්‍රයේ කියපු ටිකද ඔය කියන්නේ? නෑ. මෙත්ත සූත්‍රය කියන්නේ අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානං පරිහරාමි දුක්ඛා මුංචාමි. ඔච්චරයි. අහං මම අවේරෝ හෝමි වෛර නැත්තෙක් වෙම්වා අභ්‍යාපජ්ජෝ හෝමි ව්‍යාපාද හේවත් තරහ නැත්තෙක් වෙම්වා අනීගෝ හෝමි ඊග කියන්නේ දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුඛී යත්තානං පරිහරාමි සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා දුක්ඛා මුංචාමි දුකින් මිදෙම්වා නැත්නම් නිවන් ලබම්. ඔය පහ විතරයි තියෙන්නේ. මෙයා දැන් ඕකේ කවුද කිව්වේ ඊළඟට මොකද කරන්නේ? මාමෙන්ම මාගේ කියන්නේ දෙමාපියෝද ගුරුවරයෝද වැඩිහිටියෝද අසල්වැසියෝද අල්ලපු ගෙදර එකාද ගමේ උන්ද රටේ උන්ද මුළු ලෝකයේම උන්ද උඩ දිසාවේ උන්ද යට දිසාවේ උන්ද හරහටද කියනවද මන් දන්නේ. මේ අහන්නකෝ අරුණ නැගිටින්න බලන්න. මං ඔයාගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලගෙන එනවා. හරි? රුපියල් ලක්ෂයක් ඉල්ලගෙන එනවා. ඔයා ගාව සත පහක්වත් නැහැ. මට ලක්ෂයක් දෙන්න පුළුවන්ද? ඇයි බැරි? සායනම් මං ගාව නැහැ. ඒස ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕන? අනුන්ට දෙන්න නම් මොකද්ද කරන්න ඕන? තමන් ගාව පුරව ගන්න ඕන. දැන් බොල රටේටම බෙදනවා මෛත්‍රිය. අල්ලපු ගෙදර කාට සුවපත් වේවා. මගේ ගාව මොන මෛත්‍රියක් නැහැ. මගේ ගාව මෛත්‍රී account එකක් නැහැ. හැබැයි වටේටම බෙදනවා. මොනවද බෙදන්නේ? බෙදන්නේ කන්නේ. බලපු ගමන් කේන්ති යනවා. හැරුණු ගමන් මලපයින්නවා. හැබැයි ලේලිට පයින් ගහනවා. මිනිහට ඔරවනවා. ඒ වුණාට මා මෙන්ම මාගේ රටවැසියෝද බරුව බොල අර වාඩි වෙන්න. හරිද? ඒ නිසා ඉස්සෙල්ලම මොකද කරන්න ඕන? මම වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් ලබ. ඔය පහ කිය අවුරුද්දක් හරි දෙකක් හරි තුනක් හරි 10ක් හරි 5ක් හරි 20ක් හරි තමන් මෛත්‍රී සත්වයක් වෙනකන් තමන් ගාව මෛත්‍රී account එක තර වෙනකන් මෛත්‍රී වඩන්න ඕන. අද එහෙම නෙවෙයි පැනපු ගමන් වටේටම බෙදනවා. තමන් ගාව නැහැ.